මම අනුරාධපුර ශික්ෂණ රෝහලේ වක්කඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීෂා නිශාන්ති වික්‍රමාරච්චි. අද මම ඔබට වක්කඩු රෝගය පිළිබඳ පොඩි දැනුවත් කිරීමක් කරන්න. ඔබ වක්කඩු රෝගය පිළිබඳ දැනුවත්ද? වක්කඩු රෝගය කියන්නේ නිහඬ මාරයෙක්. අපි කියනවා සයිලන්ට් කිලර් කියලා. වක්කඩු රෝගී මූලික අවස්ථාවේදී කිසිදු රෝගී ලක්ෂණයක් පෙන්눔 කරන්නේ නැහැ. එහෙනම් ඔබ වක්කඩු රෝගය පිළිබඳ අවදානම් පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම වසරකට දෙවතාවක් හෝ තුන් වතාවක් වක්කඩු රෝගය පිළිබඳ රුධිර පරීක්ෂාව, ඒකට කියනවා අපි සීරම් ක්‍රියැටිනින් කියලා. ඒ වගේම මූත්‍රා පරීක්ෂාවක්, ඒකට කියනවා අපි යූරින් ඇල්බියුමින් ක්‍රියැටිනින් රේෂියෝ. ඒ දෙක කර ගැනීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් කවුද වක්කඩු රෝගය පිළිබඳ අවදානම් කලාපයේ සිටින පුද්ගලයෙක්? අනුරාධපුර දිස්ත්‍රික්කය කියන්නේ වක්කඩු රෝගය පිළිබඳ අවදානම් කලාපයක්. එම කලාපයේ දීර්ඝකාලීනව සිටින පුද්ගලයෙක් නම් ඔබත් වකුගඩු රෝගය පිළිබඳ අවදානම් පුද්ගලයෙක්. ඒ වගේම කෘෂි රසායනික ද්‍රව්‍ය, ඒ විතරක් නෙවෙයි සිමෙන්ති, සමහර තීන්තාලේප නිරන්තරයෙන් භාවිතා කරන පුද්ගලයෙක් නම් ඔබත් වකුගඩු රෝගය පිළිබඳ අවදානම්. ඒ වගේම දීර්ඝකාලීනව වේදනානාශක ඖෂධ ලබාගත්තු, ඒ වගේම ඔබේ පවුලේ යම්කිසි පුද්ගලයෙක්ට වක්කඩු රෝගය තිබේ නම්, ඒ වගේම ඔබට මීට කලින් తాවකාලිකව වක්කඩු අකර්මණ්‍ය වී තිබේ නම්, සර්පයෙක් දෂ්ට කර තිබේ නම් සහ මීවුන වැළඳී තිබේ නම්, ඒ වගේම SLE HIV වගේ රෝගී තත්ත්වයන් තිබේ නම්, දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝගී තත්ත්වයන් තිබේ නම් ඔබත් වක්කඩු රෝගය පිළිබඳ අවදානම් පුද්ගලයෙක්. එම පුද්ගලයන් කිසිදු රෝගී ලක්ෂණයක් වක්කඩු රෝගයේ පෙන්눔 කරන්නේ නැති නිසා අනිවාර්යයෙන්ම වසරකට දෙවතාවක් හෝ තුන් වතාවක් වක්කඩු රෝගය පිළිබඳ රුධිර සහ මූත්‍රා පරීක්ෂාව කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබ වක්කඩු රෝගයෙන් වැළකී සිටින්නේ කෙසේද? සාමාන්‍යයෙන් කියනවානේ prevention is always better කියලා. වක්කඩු රෝගයෙන් වැළකී සිටින්නට ඔබ ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතුය. සාමාන්‍යයෙන් කියන්නේ ස්ත්‍රී කෙනෙක් ලීටර 2.5ක්වත් පිරිමි පුද්ගලෙක් දවසකට ලීටර 3ක්වත් ජලය පානය කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම ඔබ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් ඊට අවශ්‍ය ආරක්ෂිත උපාංග කට්ටල භාවිතා කරලා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. රුධිරයේ සීනි මට්ටම හරියගේ පවත්වා ගැනීම, රුධිර පීඩන මට්ටම සාමාන්‍යයෙන් කියනවා බ්ලඩ් ප්‍රෙෂර් එක 130යි 80ට වඩා අඩුවෙන් පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. තමන්ට අවශ්‍ය පරිදි හිතුමතේ ඖෂධ ලබා ගැනීමෙන් වැළකී සිටීමත් ඉතාමත් වැදගත්. සමහරව ඉන්නවා වේදනානාශක ඖෂධ, සමහර නොදන්නා ඖෂධ ෆාමසියෙන් ලබා ගැනීම. ඒන් වැළකී සිටීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් දුම්පානයෙන් වැළකී සිටීම ඉතාමත්ම වැදගත්. නිවැරදි ආහාර පුරුදු ලබා ගත යුතුයි. සාමාන්‍යයෙන් කියන්නේ ප්‍රතිඔක්සිකාරක බහුල එළවලු පළතුරු ආහාරයට ගන්න. සංරක්ෂිත කල් තබාගත් රසකාරක ද්‍රව්‍ය අඩංගු ආහාර වලින් වැළකී සිටීමත් ඉතාමත්ම වැදගත්. නිවැරදි ජීවන රටාව සාමාන්‍යයෙන් දවසකට පැය භාගයක්වත් අවම වශයෙන් ව්‍යායාම වල නිරත වීම ඉතාමත් වැදගත්. මොනවද? ඔබට යෝග කරන්නට පුළුවන්, යෝගාභ්‍යාස. ඒ වගේම ජිම් එකකට යන්නට පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් ජොගින් කියලා කියනවා. අපි දවසකට ඇවිදීම ඉතාම වැදගත්. යම් කිසි තමන් කැමති ඕනෑම කාර්යයක යෙදී සිටින්න. එහෙම ඔබට පුළුවන් වක්කඩු රෝගයෙන් වැළකී සිටින්නට. වගේම මම කලිනුත් කිව්වා වගේ ඉතාමත්ම වැදගත් වසරකට දෙවතාවක් තුන් වතාවක් වක්කඩු පිළිබඳ රුධිර සහ මූත්‍රා පරීක්ෂාවකට යමු. එහි අවදානම් තත්ත්වයක් තිබෙනවා ඔබ වෛද්‍යවරයෙකු හමු යුතු වෙනවා. බොහොම ස්තුතියි.